guys, on ඉතින් travel map 365 ඉතින් මේ පාර ඔයගොල්ලන්ට අරන් එන වීඩියෝ එක තමයි one day ඔයගොල්ලන්ට යන්න පුළුවන් තැන් ටිකක් ගැන. ඉතින් අපිට යන්න ඕනුනේ කොළඹ පෝර්ට් සිටි එක බලන්න. හැබැයි පෝර්ට් සිටි එකට යන්න ඕන හවස් වෙලා. මොකද ඒ වෙලාවට තමයි එතන ලස්සන කාම් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් එතකන් අපි මුලින්ම දියතු වෙනට ගිහිල්ලා ඒ පැත්ත විසිට් කළා. ඊට පස්සේ කොළඹ සිටි සෙන්ටර් එකට ආවා. එතනින් පස්සේ හවස් වෙගෙන ඉඳි තමයි පෝර්ට් සිටි එක පැත්තට අපි ආවේ. ආලෙති මෙන්න මේ පෙන්නන තැන ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය පහු කරන් ඇවිල්ලා වම් පැත්තට දැම්මම නම් ඔයගලන්ට පෝර්ට් සිටි එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඔයගොල්ලන්ට බයික් ට්‍රී වීල් ඇතුළට දාන්න බෑ. ඔයගොල්ලෝ ෆුඩ් හබ් එක ගාවින් නවත්තලා එන්න ඕන ඉස්සරහට. ඔයාලා දන්නේ නැති ෆුඩ් හබ් එකත් මේ ළඟදී තමයි ඕපන් කළේ. ඉතින් ඔයාලට පුළුවන් එහෙම ඇවිල්ලා මෙන්න මේ view එක තියෙන තැනට ඇවිල්ලා ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගෙන ඉස්සරහට යන්න. ඔයාලා මෙතන ඉඳන් පයින් යනවා නම් කිලෝමීටර් 2ක් විතර යන්න ඕන බීච් ප්ලාස් එකට යන්න. හැබැයි ඉතින් පයින් යනවා නම් තමයි ඔයාලට මේ අපි පෙන්නන ලොකේෂන්ස් ටික බලා ගන්න පුළුවන්. ගොඩක් අය කියන දෙයක් තමයි පෝර්ට් සිටි එකට යන්න සල්ලි ඕන ටිකට් ගන්නවා. ඒ කිසිම දෙයක් නැහැ. ඔයගොල්ලන්ට මෙතන කම්ප්ලීට්ලි ෆ්‍රී. ඔන්න ඉතින් දැන් ඔයාලා මේ යන්නේ බීච් ප්ලාසා එක පැත්තට. බීච් ප්ලාසා එකට ආවහම ඔයාලගේ ෆැමිලි එකටම කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් පොඩි අයට ලොකු අයට හැමෝටම මෙතන එක දේවල් තියෙනවා කරන්න. ඉතින් බෝට් රයිඩ් ඊට පස්සේ කායක් ඒ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. සාමාන්‍යයෙන් කායක එකක් වගේ පදිනවා නම් ඔයගොල්ලෝ රුපියල් 3000ක් වගේ යනවා. ඒක ඔයගොල්ලෝ පදින ටයිම් එක අනුව චේන්ජ් වෙන්න පුළුවන්. ඊගාවට දැනගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ හිතනවාද පෝර්ට් සිටි එක කිව්වහම කෑම බීම ගොඩක් ගණන් ඇති කියලා. හැබැයි මතක තියාගන්න ගොඩක් තැන්වල රීසනබල් ප්‍රයිස් වලට කෑම ගන්න පුළුවන්. මොකද දැන් මේ අපි ගත්තු රයිස් එකත් රුපියල් 1500 වුණේ දෙන්නට බඩ පිරෙන කන්න පුළුවන්. රසත් ඒ වගේම තමයි. ඔයාලට බෝබල් ටී ඊට පස්සේ චයිනීස් තායිලන්ඩ් ඕනම ජාතියේ මෙනු එකක් මෙතනින් ගන්න පුළුවන්. ඒකින්ද ෆැමිලි එකත් එක්ක එන්න මෙතන හරිම ලස්සන දේවල් තියෙනවා ඔයගොල්ලන්ට එන්ජොයි කරන්න. තව දෙයක් තමයි ඔයාලා බීච් එකෙන් නාලා චේන්ජ් කරගන්න ඕන නම් ඒවට ලොකේෂන්ස් තියෙනවා. හැබැයි ලොකේෂන් වලට වෙනම රුපියල් 500ක් charge කරනවා. මෙතන ආසම දේ ඔයගොල්ලෝ දන්නවද? හවුස් එකේ තියෙන සන්සෙට් එක. ඉතින් ඒක බලන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතනට එන්න ඕන. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් like කරලා subscribe කරලා share කරලා තියාගන්න.